ඊළඟ ලග්නේ රාශියක් වෘශ්චික ලග්නයේ තමයි මා මේ විශ්ින්නේ ඊළඟ අවස්ථාවේදී. ඒතකොට වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මේ 2026 වර්ෂයේ කෙසේද කියා මෙතෙන් සිට ඉදිරියට අප සාකච්ඡා කරමු. මේ වෘශ්චික රාශිය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්නම්. වෘශ්චික රාශිය කියන්නේ කුජ හිමි රාශියක්, සටන්කාමී රාශියක් කියලා හඳුන්වන්නත් පුළුවන්. බොහොම කලබල වැඩ, ඕනෑම වැඩක් අවසානයේ දක්වා කල් දානවා. ඕක මට පොඩි වෙලාවක් යන්නේ. ඔයගොල්ලෝ ඉන්නකො කියලා. ඒක ඒ පිළිබඳ විමසන කෙනෙකුට උනත් කියනවා බය නැතුව. ඕක මට 10 දිනක් ඕනේ මට දෙන්නයි. ඇත්තටම මේ 10 දිනකගේ වැඩේ දෙන්නගේ කරන්නට පුළුවන් මේ වෘශ්චික ලග්නයේ අයද. තරම්ම උද්‍යෝගශීලී ක්‍රියාශීලී අය තමයි වෘශ්චික ලග්නයෙන් උපදින්නේ. අපි කියන්නේ කම්මැලි කමින් කාලය ගත කරන්නේ නැහැ. දැන් වෘශ්චික ලග්නයේ කෙනෙක් හිතන්නට පුළුවන් මම නම් කම්මැලි මේ ජ්‍යොතිර්වේදියාවෙන් මොනවද මේ කියන්නේ කියලා. නමුත් මම මේ කියන්නේ ඔබගේ ග්‍රහචාරය අනුව ඒකත් වෙනස් වෙන්නත් පුළුවන්. ඔබගේ පොදු පලාපල තමයි මම මේ ඉස්පත් කරන්නේ. එතකොට ඔබට මේ වර්ෂයේදී ඔබගේ ආරම්භයේදී ඔබගේ ලග්න භාවයේ හිස් දෙවැන්නේ රවි කුජ බුධ ශුක්‍ර තැන්පත් වෙනවා. තුන්වැන්න හිස් හතරවැන්නේ රාහු තැන්පත් වෙනවා. පස්වැන්නේ ශනි තැන්පත් වෙනවා. හයවැන්න හිස් හත්වැන්න හිස් සමාවෙන්න පස්වැන්නේ ශනි තැන්පත් වෙනවා. හයවැන්න හිස්ව පවතිනවා. හත්වැන්නේ සඳු, අටවැන්නේ ගුරු, දසවැන්නේ කේතු ආදී වශයෙන් තමයි වෘශ්චික ලග්නයේ ඔබගේ තත්කාල කේන්ද්‍රයේ ග්‍රහචාරයේ සිදු වෙලා තිබෙන්නේ. ග්‍රහයන් තැන්පත් වෙලා සිටින්නේ. ඉතින් ඔබට මේ වර්ෂය තුලදී මුදල් හානි සාම බහුල කාලයක් නේද? කිව්වොත් කියන්නේ මොහොම එකක් තමයි කියලා හිතන්නට පුළුවන්. දැන් ජ්‍යොතිර්වේදීන් ඔබට ප්‍රකාශ කරන්නේ ඉදිනදා පවතින තත්ත්වයේ මතයි. විශේෂයෙන්ම සමහරෙක් හිතන්නට පුළුවන් අපගේ කේන්ද්‍රයේ බලුවොත් හැමදාම නරකයි. එහෙමමයි කියන්නේ. ඉතින් ඇත්තටම හොඳක් තිබුණොත් හොඳක් කිව හැකි නොහැකි භාවයක් අපිට නැහැ. අපි ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවට අනුකූලව තමයි ඔබට මේ පලාපල ඉදිරිපත් කරන්නේ. ඉතින් වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට නම් අධික විදියට මුදල් හානි ගෙන දෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ආදායම අඩු වෙනවා. යාන වාහන නිතර කැඩෙනවා. දැන් තමන්ගේ ගෙදර වාහනයක් තියෙනවා නම් නේද? ළඟ පහළ තියෙන ගෑරේජ් එකේ අයියක් නම් හරිම හොඳයි. ඔන්න එනම මට කීයක් කරේ ගාණක් ගන්න වැඩක් කියලා එයා නිකන් කියනවත් දිහායි නේද? ඔබගේ වාහන හොඳට තියෙනවා. සමහරවිට හවස ගමනක් ගිහිලා ගෙනත් දානවා නේ. උදේට බලනකොට මේ උදේ වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒකේ මොකක් හරි කාර්මික දෝෂයක්. ඔබගේ යන්ත්‍ර සූත්‍රයක් ඔබ යන්ත්‍ර සූත්‍ර යම් කටයුතු කර කියලා කෙනෙක් නම් මේ වැඩ කරගෙන යනවා විශාල ඔබට කරන්න අද කරලා මුදල් ගන්නට තියෙන වැඩක් තියෙනවා හදිසියේ යන්ත්‍රයේ ක්‍රියාත්මක භාවය නැති. එතකොට ඔබට මොකද වෙන්නේ? ඔබගේ කටයුත්ත කලට වෙලාවට ඔබට දෙන්නට වෙන්නේ. ඔබට ওই වගේ විශේෂ මේ ඉදිරියේදී අදභාගයේ වගේ වෙනකොට මේවන් දේවල් වලට බෙහෙවින්ම මූණ දෙන්නට සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් වසරේ මැද භාගයේ වෙන විට ව්‍යාපාර වලින් ඔබ වෙනත් මාර්ග වලට හැරෙන්නට පුළුවන්. ව්‍යාපාර සරු කර ගැනීම සඳහා වෙනත් ක්‍රම භාවිතා කරන්නට පුළුවන්, උපයෝගී කර ගන්නට පුළුවන් කියලා පේන්නට තිබෙනවා. ඉතින් සමාගයේ වටිනා බඩු බාහිරාදීම තොරුන් සංසක වෙන්න පුළුවන් කාලයක්. එහෙම නැත්නම් අස්ථානගත වෙන්න පුළුවන් කාලයක් කියලා පේන්න තියෙන නිසා ඔබ ඉතාම කල්පනාකාරීව මේ කාලයේදී කටයුතු කරන හැටියට මතක් කර සිටිනවා. ඉතින් වංචාව වලට හසු වීම ඔබ වෙහිවින්ම අපි කියනවා මම නම් අහුවෙන්නේ නැහැ කෙනෙකුට කියලා. ඒ වුණත් ඒ ආකාරයෙන් හිතා ඉන්න කෙනෙකු වුණත් ලෙහෙසියෙන් කෙනෙකුට හසු වීමට අපි කියනවා රැවටීමට ඉඩකඩ බෙහෙවින්ම පවතිනවා ඔබට. ඒ නිසා ඔබ කල්පනාකාරී වෙන්න ඕනේ. ඔය ප්‍රීති උත්සව සංවිධානය කරන ඒවා ගමේ පන්සලේ කින්කමක් කියනවා නම් අර අයියා තමයි හොඳ කියලා නේද? සමහරවිට ගෙදර ළමයි වැඩ එකතන ළමයා ගෙදර ළමයා ඉස්කෝලේට ගිහින් දාන්නේ අල්ලපු ගෙදර එක්කෙනා. නේද? අරයා සමාජසේවී. ඒ වගේ අර සමාගයේ වැඩ නොසිතා සමාගයේ වැඩ පිළිබඳ නොසිතා අන්‍යයන්ගේ වැඩවලම නිරත නේද? දැන් මලගියක් බණගියක් දානගියක් වුණොත් අද දවසේ දාන දීලවත් ගෙදර ඉස්සෙල්ලට පස් වෙන්නට පුළුවන්. දැන් මේ මං කියන ගති ලක්ෂණ ඔබට මේ වසරේ මැද භාගයේ වෙනකොට හොඳින්ම දැක බලා ගැනීමට හැකි. ඔබ මෙම වීඩියෝ තබා ගන්න ළඟින් තබාගෙන වසරේ මැද වෙනකොට බලන්න මේ කියපු ගති ලක්ෂණ වලින් බෙහෙවින් ඔබට බලපාන ආකාරය පිළිබඳව. ඉතින් ගොඩක් වෙලාවට ස්ත්‍රී ලාභ ලැබෙනවා. දැන් ස්ත්‍රී ලාභ ලැබෙනවා කියන්නේ ඒක ආකාර කීපයකට හිතා ගන්නට පුළුවන්. ස්ත්‍රීන්ගේ ප්‍රයෝජන ලබන්න පුළුවන්. වෙනත් යමක් වෙන්නත් පුළුවන්. ඒ වගේ තියෙනවා. ඉතින් ඔය පවුලේ ගොඩක් වෙලාවට පවුලේ කෙනෙකුගේ විවාහයක් වෙනුවෙන් ඔබට විශේෂයෙන් වෙහෙස වෙන කාලයක් වෙන්න පුළුවන් ඉදිරි වර්ෂයේ. තමන්ගේ නාංගි වෙන්න පුළුවන්. තමන්ගේ ඥාතිවරයෙක් වෙන්න පුළුවන්. විශාල කාලයක් ශ්‍රමයක් මහන්සියක් දරන්නට වෙන්න පුළුවන්. විශාල උත්සව කටයුත්තක් වෙනුවෙන් ඔබට වෙහෙස විය හැකි කාලයක් විදිහට පේන්නට තිබෙනවා. ඉතින් ඉඩකඩම් ආදී අලුතෙන් බැවීමට දැන් ඔබට අක්කර භාගයක් තියෙනවා නම්
තව කාලක් විතර අල්ල ගන්න ඕනි, එහෙම නැත්නම් හිතව ගන්න ඕනි, මිලදී ගන්න ඕනි කියලා හිතෙන්නට පුළුවන් කාලයක් එනවා. ඔබට හැබැයි වසර මැද කාලයෙන් පස්සේ තමයි මේ කාලේ උදා වෙන්නේ. ගොඩක් වෙලාවට ඔය පොත්පත් සම්බන්ධය කියන්නේ ලියකියවිලි සම්බන්ධ අපි කියනවා ඒ උපකරණ පාසල් උපකරණ වෙන්න පුළුවන්. ඒ වගේ ව්‍යාපාරයන් ක්ෂේත්‍රයකට වෙන කෙනෙක් නම් ඔබට දියුණුව උදෙසා වසරේ මැද සිට බෙහෙවින්ම හේතු සාධක වෙන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් විශේෂයෙන්ම මොහොනේ හිතේ ආසාදන ඇති වෙන්නට පුළුවන්. ඔය අපි කියන්නේ මොනවා හරි සමේ රෝග සමමතු පිට දේවල් ඒ වගේ ඇති වෙන්නට පුළුවන්. ඊට පස්සේ ශරීරයේ කනක විශේෂයෙන් වම් පැත්තේ කන වෙන්නට පුළුවන්. කනේ යම් කිසි රෝගයක්, කනේ යම් කිසි ඔය අපි කියනවා කන ඇතුලෙන් තුවාලයක් හටගනම් ඒක වර්ධනය වීමක් වෙලා ඒ හේතුව නිසා ඇති වෙන පීඩාවක් විඳින්නට වෙන්නට පුළුවන්. ඉතින් ඒවා වරින් වර මතුවෙනවා. ඊට පස්සේ මේ කනේ වේදනාවල් වගේ දේවල් තියෙනවා. ඉන්නතුරු අංශභාග වගේ රෝග සාමාන්‍ය ශරීරයේ පැත්තක් අප්‍රාණික වගේ වෙන රෝග වැඩි වශයෙන් හැදීමේ ඉඩකඩ පවතිනවා. මේ පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න කියලා මතක් කර සිටිනවා. ඔබට සුබ දවස් ලෙස ඉරිදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා කියන දින දෙක කරන්නට පුළුවන්. ඔබට සුබ වර්ණය ලෙස රතු වර්ණය දැක්වීමට හැකියාව පවතිනවා. ඔබට සුබ අංක ලෙස අංක 1, අංක 2, අංක 4, අංක 5 සහ අංක 7 කියන අංක සඳහන් කරන්නට පුළුවන්. ඔබට පැළඳිය යුතු මැණික් ලෙස රතු මැණික්, රතු කොරල් ආදිය ඊටාම සුබ මැණික් විදිහට දක්වන්නට පුළුවන් හැකියාව පවතිනවා. ඉතින් මේ කෙටි හැඳින්වීමක් තමයි ඔබටත් සිද්ධ කරනු ලැබියේ වෘශ්චික ලග්නය පිළිබඳ. ඔබ ටිකක් කලබලකාරී, ඔබ ඉක්මන් කෝපය ආවේගය ඇති වෙන කෙනෙක්. ඒ නිසා ඔබට මේ කාලයේදී ඉක්මන් කෝපය ආවේගය වගේ දේවල් වර්ධනය වෙන්නට පුළුවන්. නේද? මට කේන්ති ගියන් සමාව කියන්නේ සමන් කරන දේ සමන් දන්නේ නැහැ. ඔබත් ඉදිරි වර්ෂයේ ඒ වගේ අවස්ථාවලට මුහුණ දෙන්නට පුළුවන්. ඒ නිසා දෙහිවින්ම කල්පනාකාරී වෙන්න ඕනේ. තමාගේ කෝපය ආවේගය පාලනය කර ගැනීම සම්බන්ධව. එසේනම් වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ පිළිබඳවත් ඒ කෙටි හැඳින්වීම තමයි මම මේ ඉදිරිපත් කරේ. ඔබත් ඔබගේ වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදී මහත්මයා හෝ මහත්මිය මුණ ගැහි වැඩි විස්තර දැනගන්න හැටියට මතක් කර සිටිනවා.